අද කතා කරන්න හදන්නේ ගල් අඟුරු ගැන නෙවෙයි. මොකද දැන් ගල් අඟුරු කතාව ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඒක ඉතිහාසයට එකතු වෙන්නේ ලංකාවේ සිදුවෙච්ච විශාල දැවැන්ත වංචාවක් දූෂණයක් විදිහට. හැබැයි පාර්ලිමේන්තුව අපොහසත් වෙලා තියෙනවා ඒකට එරෙහිව කටයුතු කරන්න. ගිය පාර අපිට මතකයි කෙහෙලිය කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. කෙහෙලිය වෙනුවෙන් ඒ ආණ්ඩු පක්ෂයේ හිටපු മന്ത്രിවරු ටික අත උසලා විශ්වාස භංගයෙන් කෙහෙලියව බේරගත්තා. දැන් මේ ඇමති කුමාරටත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු ටික ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒ ආකාරයට ඔවුන් සාමූහිකව මේ වංචාව දූෂණය මගහැරලා ඉස්සරහට යන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මම හිතනවා ඔවුන් එක්ක හිටගත් ජනතාව අද ඓතිහාසික පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒ ගැන දැන් කතා කරලා ඇති ඒක ඉවර කරමු. ඇත්තටම මම අද කතා කරන්න ආසාවෙන් ආවේ කොළඹ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක ගැන. මේ බස් ස්ටෑන්ඩ් එක අපි දන්නවා කෝටි ගාණක් වියදම් කරලා අලුත් කරලා ජනතා අයිතියට ආය ලබා දුන්නා. හැබැයි ලබා දීලා දවසක් මොකද උනේ? බුලත් කියලා ගහලා කෑලි ගලවලා මඩ කරලා ඒක අර සුපුරුදු පරිදි කලින් තිබුණු කොටුව බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ තාලෙට අරගෙන යන වැඩපිළිවෙලේ පළවෙනි දවස පළවෙනි අඩිය තියලා තියෙනවා. ඇයි මේක වෙන්නේ? රටක ජනතාවක් එකපාර මේ යටිතල පහසුකමක් සංවර්ධනය කරලා හදලා දින්නු පළියට ජනතාව වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා මේ බස් ස්ටෑන්ඩ් එක මෙතුවක් කල් පාවිච්චි කරේ කොළඹ හිටපු එහෙමත් නැත්නම් ගමෙන් ආපු අන්ත දුප්පත් සමාජ තත්වයක් තියෙන මිනිස්සු. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් හොඳට වැසිකිළියක් ගෙදරකවත් නැහැ. බොහොම ඈතක ගමක වැසිකිළියකට හරි එහෙමත් නැත්නම් කොළඹ ඔය බොහොම අඩු ආදායම්ලාභී මිනිස්සු ඉන්න පැල්පත් වාසීන් ඉන්න තැනක වැසිකිළියකට ගිහිල්ලා බැලුවොත් ඒකේ තත්ත්වය දැනගන්න පුළුවන්. එතකොට එහෙම වැසිකිළි ගෙදරදී පාවිච්චි කරලා හරි පහසුකමක් නැති මිනිස්සුන්ට මේ අලුතෙන් හදපු ලස්සන වැසිකිළියක් දුන්නා කියලා ඒක පාවිච්චි කරන්න සભ્યත්වයක් අධ්‍යාපනයක් ඒ මිනිසුන්ට එකපාර පහළ වෙන්නේ නැහැ. ඒ සංස්කෘතියේ උරුමකම තියාගෙන Tamanට පුරුදු ජීවන රටාවේ ඉඳගෙන ඒගොල්ලෝ ඒ වැඩේ කරගන්නවා. ඉතින් එතකොට වැසිකිළි වලට සිද්ධ වෙන දේ තමයි ඔය වෙලා තියෙන්නේ. අපි වියදම් කරලා බස් ස්ටෑන්ඩ් එකට අලුතෙන් වැසිකිළි පද්ධතියක් ඇතුළුව අනිත් පහසුකම් හදලා දුන්න පළියට ඒ මිනිස්සුන්ගේ ජීවිතවල වෙනසක් වුණේ නැත්තම් ඒ මිනිස්සු ඒවට හුරු කරවුවේ නැත්තම් ඒවට අධ්‍යාපනයක් දුන්නේ නැත්තම් ඒ දේවල් අලුතෙන් හැදුව පළියට හොඳට පාවිච්චි කරන්න මිනිස්සුන්ට තේරෙන්නේ ඒකට අවශ්‍ය සભ્યත්වයේ පුහුණුව වුන් තුල නැහැ. සිංගප්පූරුවත් මේ අත්දැකීම ලැබුවා. මේ 1970 දශකයේ මුලාවදීදී සිංගප්පූරුව මේ තුන්වෙනි ලෝකයේ රටක ඉඳලා පළවෙනි ලෝකයට වේගයෙන් ගමන් කරගෙන යද්දී අර කාලාන්තරයක් තිස්සේ ඒ රටේ හිටපු පැල්වත් වාසීන්ව කොහොමද මේ අලුත් රටට අලුත් ලෝකෙට හුරු කරගන්නේ? ලී කුවාන් යූට සිද්ධ වුණා ඉතාමත් දරුණු නීති දාන්න. මොනවද? තන චූ කරලා හවුනොත් අපරාධයක් විදිහට නඩු දැම්මා. පාරේ තන පාර පැනලා හවුනොත් කහිරෙන් ඇර එයාටත් නඩු දැම්මා. සමහර මිනිස්සු ලිෆ්ට් වල චූ දාන මිනිස්සු හිටියා. ඒ අයටත් දරුණු විදිහට නඩු දැම්මා. පුද්ගලික තැනක වැසිකිළියක් පාවිච්චි කරලා ෆ්ලෂ් නොකරොත් වතුර ගහුවේ නැත්තම් ඒකත් අපරාධ නඩුවක් විදියට ක්‍රිමිනල් කෝට් එකට අරගෙන ගියා. මේ විදිහේ අතිශයින් දරුණු නීති හදලා නඩු දාලා තමයි සිංගප්පූරුවේ මිනිසුන්ව පළවෙනි ලෝකෙට අරගෙන යන්න හුරුව ලබා දුන්නේ. ඒත් එක්කම එතනින් නැවතුනේ නැහැ. ඒ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ අලුත් පරම්පරාවට වැසිකිළි පාවිච්චි කරන හැටි, පොදු දේවල් පාවිච්චි කරන හැටි පිළිබඳව ඉස්කෝලේ ඉඳලා ඉගෙනුවා. දැන් අපේ රටේ ඔය වැඩපිළිවෙල දෙකෙන් මොකක්ද උනේ? අපේ රටේ ඉස්කෝලවල වලට ගිහිල්ලා බැලුවොත් මේ සමහර හොඳ ලොකු ඉස්කෝලවල පවා දරුවන්ට හරියට වැසිකිළියට යන්න වැසිකිළි පහසුකමක් තියෙනවා. ඒ වගේ ඉස්කෝලවල අපි දරුවන්ට පුරුදු කරන්නේ කොහොමද වැසිකිළි හරියට පාවිච්චි කරන්න? වැසිකිළි නැති ගෙවල්, වැසිකිළි හරියට නැති ගෙවල් කොච්චර ලංකාවේ තියෙනවද? ගෙදරන්වත් ඒ පුණු හම්බෙන්නේ නැත්තම්, ඉස්කෝලෙන්වත් එහෙ පුණු හම්බෙන්නේ නැත්තම් අපේ රටේ අතිමහත් බහුතරයකට නිවැරදිව වැසිකිළියක් විශේෂයෙන් පොදු තැනක පාවිච්චි කරන පුරුද්ද හරි ශික්ෂණය ලැබිලා නැහැ. එතකොට එහෙම ජනතාවක
ඉතාමත්ම අඩු ආදායම්ලාභීන් තේරිලා එතෙන්ට එන්නේ. ඒ අය අතරේ මේවා පාවිච්චි කරන්න ඒ අවශ්‍ය කරන දැනුම විනය නිර්මාණය වෙලා නැහැ. එතකොට ඒ අයට ඕක දුන්න පළියට හදලා ඒ අය ඕක හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. මේ කාරණාව ඉතාමත්ම සරලයි, පැහැදිලි. ඒ හින්දා අලුතෙන් දෙයක් හදලා දුන්න පළියට මිනිස්සු ඒක හරියට පාවිච්චි කරන්න දන්නවා යයි පූර්ව නිගමනයකට එන එක ඉතාමත්ම අසාධාරණයි. ඒක වැරදි නිගමනයක්. ඒ හින්දා අපි රටක් සංවර්ධනය කරනවා කියන්නේ මානවයාගේ සංවර්ධනයක් එන්න ඕනේ. සමාජ සංවර්ධනයක් එන්න ඕනේ. දැනුමේ ආකල්පවල සංවර්ධනයක් එන්න ඕනේ. ඒක සමගාමීව ගමන් කරනවා. ඒ සමගාමීව ගමන් කිරීම තුල තමයි අවසානයේ අපිට හරියට පොදු වැසිකිළියක් පාවිච්චි කරන්න දන්න සමාජයක් හැදෙන්නේ. ඔබ හිතන්න හයිවේ එකේ අපි දන්නවා අලුත් ගම කිට්ටුව තියෙනවා වැලිපැන්න හෝමාරුවේ පොඩි රෙස්ටිං ඒරියා එකක්. මේකෙත් තියෙනවා වැසිකිලි මේකට ඇතුළට යන රුපියල් 40ක් ගන්නවා. ඒ වගේම ඔබ දන්නවා නම් අර ආකේඩ් එකට ගියත් කොළඹ වැසිකිලිට යන රුපියල් 20ක් හෝ 30ක් අය කරනවා. එතන එක්කෙනෙක් ඉඳගෙන පිරිසිදු කරන ගමන් පැයෙන් පායටවත් වතුර ගහන ගමන් තමයි ඒ වගේ තැන්වලවත් පොදු වැසිකිලියක් පාවිච්චි කරන තත්ත්වය හදාගෙන තියෙන්නේ. වැලිපැන්නෙත් එහෙම කරලා වැසිකිළියේ තත්ත්වය ඉතාමත්ම හොඳ මට්ටමක නැහැ. ඒ කියන්නේ අන්තර්ජාතිකව පිළිගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එකකට නැහැ. ඒකයි ටූරිස්ට් කෙනෙක් වුණත් ඒවට ගියාම සතුටු නොවෙන්නේ. ඉතින් එහෙම ස්ටෑන්ඩඩ් එකක් රට ඇතුලේ තියාගෙන මේ අඩු ආදායම්ලාභීන් වැඩිපුර එකතු වෙන මේ කොළඹ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ වැසිකිළිය හොඳට පාවිච්චි කරලා හිතනවා. ඒ මිනිස්සු ඔක දවසකට දෙපාරක් විතර යනකොට දෙන්නෙක් විතර යනකොට මඩ පාරක් තිබ්බාම හරියට ෆ්ලෂ් කරලා නැත්තම් ඊළඟ මනුස්සයා බුලත් කෙල පාරක් ගහලම තමයි යන්නේ. ඕක තමයි අපේ සමාජයේ පැතිකඩ. ඕක තමයි හරස්කඩ. ඕක තමයි යථාර්ථය. ඒ හින්දා මේ බිල්ඩින් එකට තීන්ත ගාලා අලුතෙන් දේවල් හයි කරපු පළියට මේ සමාජය එහෙම වේගයෙන් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒක ඉතාමත්ම අපහසු අමාරු කාලයක් යන ස්ට්‍රැටජි එකක් ඕන කරන කටයුත්තක්. ඒ හින්දා අපි දේවල් කරන්න ඕනේ සමාජය ගැන අවබෝධයෙන්. ඒ සමාජය ගැන පූර්ව නිගමනයක් ඇතුව. අපි හිතමු පයිප් ගැලවිලා තියෙනවා. අපි දැක්ක පොඩි පයිප් වගේක් ඒවා ගැලවිලා තියෙනවා. ඒවා පොදු ස්ථානයක සවි කරන්න සුදුසු මට්ටමේ ශක්තිමත් පයිප්ද. ඒවා පොදු ස්ථානවල හයි කරන්න පුළුවන් තරම් සුදුසු මට්ටමේ උපකරණ විතර හයි කරලා තියෙනවා. ඒවා ක්වොලිටි එක මොකද්ද? මිනිස්සු 10 දෙනෙක් දවසට වෙනස් විදිහකට අරින පයිප් එකක් කොච්චර ශක්තියක් තියෙන්න ඕනද ඒක දරාගෙන ඉන්න. අපි ගෙදර පයිප් එකෙන් අරිනකොට දන්නවා මේක කොච්චර අරින්න ඕනද, වට කීයක් කරකවන්න ඕනද, මොන පැත්තටද කරකවන්න ඕනේ, වතුර කොච්චර එනවද කරකුත් අපි අත්දැකීමෙන් දන්නවා. එතකොට අපි ඒකත් එක්ක සුමටම හැසිරෙනවා. අනිත් එක අපේ කැඩුනොත් අලාභය අපේ. හැබැයි පොදු ස්ථානයකදී මේ එන මනුස්සයා මේ පයිප්පේ වගතුග තත්ත්වය දන්නේ නැහැ. එයා හෙට කරකවනවා, මෙහෙට කරකවනවා, වැඩිපුර කරකවනවා, වතුර එහෙන් යනවා, මෙහෙන් යනවා. ඒ ඉන්න පොදු ස්ථානවල හයි කරන මේ වගේ පොඩි ගැජමැටික්ස් වල පොඩි පයිප් වල කොමඩ් වල ඒවා වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. නැත්තම් ලාභයට හයි කරගත්ත කෑල්ලකින් අර තියෙන ක්වොලිටිය නැත්තම් ඒවා ඉක්මනට කැඩිලා යනවා. ඒ වගේම අපි දන්නවා කොළඹ වාහනයක් නතර කරලා ගියත් සයිඩ් කණ්ණාඩියක් ගලවගෙන යන්න පුළුවන් තැනක්. ඉතින් කොළඹ කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ අනිවාර්යෙන් සමහර කෑලි අතුරුදහන් වෙන්න පුළුවන්. ඒකට නියමිත ආරක්ෂාවක් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි එහෙම ආරක්ෂාව දෙන්න කියලා වැසිකිළි ආරක්ෂා කරන්න හමුදාවෙන් පොලිසියෙන් දාන්නොත් රටේ වියදම මොන වගේ ගුණයකින් ඉහළ යනවාද? එන්න ඔය වගේ කාරණා ගොඩක් මේක ඇතුලේ තියෙනවා. හිතන්න ඕන හුදෙක් බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් හදලා ජනතා ආයතියට පත් කරපු පළියට ඒකට යන්නේ හොඳට රටේ සල්ලි තියෙන පොහොසත් අධ්‍යාපනය ලැබපු මිනිස්සු නෙමෙයි. ඉතාමත් අඩු ආදායම්ලාභී සමාජ පැතිකඩක් තියෙන මිනිස්සු. ඒ හින්දා ඒ සමාජ පැතිකඩ තියෙන මිනිස්සුන්ව නියෝජනය කරන මේ පන්ති අරගලෙන් ආපු පක්ෂයක් විදිහට ඒ මිනිස්සුන්ගේ තත්ත්වය අවබෝධ කරගෙන ඕන රජයේ ව්‍යාපෘති නිර්මාණය කරන්න. හොඳයි ඔයගොල්ලෝ ලස්සනට ඒක හදලා ෆොටෝ ගහලා ලකුණු දාගන්න ලස්සන මීඩියා කැම්පේන් එකකුත් කරනවා. කමක් නැහැ. ඉතින් වැඩේ කරලානේ ලකුණු දාගන්නේ. හැබැයි කරන වැඩේ හදිස්සිය කලබලේ නැතුව ඒක දැක්මක් ඇතුව අවංක චේතනාවෙන් කරන්න ඕනේ. ඒ වගේම අපි හිතන්න ඕන කාරණාවක් තමයි කොළඹ කියන මේ මැද්ද ලක්ෂයේ මේ ටවුන් එක මේ සිටි එක ගැන අලුතෙන් හිතන්න ඕනේ. මේ සිටි එකට નિયમિત සිටි ප්ලෑන් එකක් ඕනේ, බ්ලූ ප්‍රින්ට් එකක් ඕනේ. ඒ සිටි ප්ලෑන් එක අලුතෙන්ම මේ නූතන තාක්ෂණයෙන්
ඇති වෙලා තියෙන නාගරික සංවර්ධනය අරමුණු කරගෙන ඊළඟ අවුරුදු 50කට 100කට සැලසුම් කරන්නේ නැතුව එහෙන් මෙහෙන් තන තන ගොඩනැගිලි බිල්ඩින් හදලා තියෙනවා අලුත් වැඩියා කරලා මේ රට සංවර්ධනයේ මාර්ගයට අරගෙන යන්න බෑ. ඒකට ඕනේ දැක්මක් විෂන් එකක්. ඒ හින්දා ඒකට ඕන හොඳ සිටි ප්ලෑන් එකක්. ඒ සිටි ප්ලෑන් එකේ කොටසක් විදිහට තමයි මේ බස් නැවතුම් පොළවල් එන්න ඕනේ. ඒක ඇතුලේ කෝච්චි බස් තියෙන ඉන්ටිග්‍රේටඩ් ට්‍රාන්ස්පෝර්ට් ප්ලෑන් එකක් ඕනේ. ඒ ඉන්ටිග්‍රේටඩ් ට්‍රාන්ස්පෝර්ට් ප්ලෑන් එක එන්නේ නැතුව ඔය තියෙන තැනම තේ පරණ බිල්ඩින් එක හදපු පළියට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒක හුදෙක් අර බටර් ගාන්න හදපු දේශපාලන ව්‍යාපෘතියක් විතරයි. ඇත්තට මේක හොඳයි. මිනිස්සුන්ගේ යහපත ගැන හිතනවා කියලා පේනවා. ඔව් ඇත්ත. නමුත් ඒවා කෙතරම් පවතිනවද? කෙතරම් දීර්ඝකාලීනද? කොතරම් කාර්යක්ෂමද කියලා ආයි හිතන්න ඕනේ. ඒ හින්දා මේ ඉන්ටිග්‍රේටඩ් සිටි ප්ලෑන් එකක් ඇතුලේ අලුත් ඩිවලොප්මන්ට් එකක් ඇතුලේ අලුත් විෂන් එකක් ඇතුලේ මේවා දීර්ඝකාලීන ව්‍යාපෘති විදිහට අයාවත් කාලීන විය යුතු ඊට සමගාමීව සමාජ සංවර්ධනයක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් ඉතින් අපිට හැමදාම අර දේශපාලකයාට බයින වගේ කාට හරි බැනලා හිත හදා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ සමාජ මාධ්‍ය වල බනින්න ඒවා ඒ මිනිසුන්ට ඇහෙනවද? ඒ මිනිසුන්ට තේරෙනවද? ගොඩාක් ඒ මිනිස්සු දන්නෙත් නැහැ. ඔය කෙල ගහපු මිනිස්සු කියවන්න දන්නෙත් නැහැ. ඒ මිනිස්සු සෝෂල් මීඩියා ඇත්තෙත් නැහැ. ඉතින් එයාට දැනෙන්නේ නැහැ මේක සෝෂල් මීඩියාවේ ඉන්න අය එහෙට බැනගෙන මෙහෙට බැනගෙන මේක විසඳන්න හදනවා. ඒක බොරු වැඩ නේද? ඒ බොයර තමයි බොරු වැඩ කියන්නේ. එහෙනම් බොරු වැඩ කරන්නේ නැතුව මේ රට ඇත්තටම වෙනස් කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය දැක්මක් වෙනුවෙන් දේශපාලනය කරන්න කරුණු දක්වන්න කටයුතු කරන්න. ඒ දීර්ඝකාලීන දැක්ම ඔබට හදාගන්න වෙනවා නැත්තම් කවදාවත් මේ රට මෙතනින් එහාට අපිට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.